ආයුබෝවන් යාළුවනේ. අදත් අපි ලස්සන ගමේ ගමනක් යනවා. මුලින්ම තේ ටිකක් අරගෙන අපේ ඉඩමට යමු. අපි මේ ආකාරයට තමයි මේ ඉඩමට යන්නේ. මේ බබාලත් ගිහිල්ලා එයාලා විනෝද වෙනවා, සෙල්ලම් කරනවා, නටනවා. එදා අපි ළමයි කවුරුත් එක්ක ගත කරේ හරිම විනෝදයෙන්. හරිම රස්නේ. මේ ආකාරයට තමයි මේ බබාලා නටන්නේ, සෙල්ලම් කරන්නේ. ඔයාලට පේන විදිහ හරිම සතුටින් එයාලා ඉන්නේ. අවු රස්නේ දැනෙන්නවත් නැහැ. අවු රස්නේ සැරටම තියෙන දවසක්. මේ පේන්නේ මෑ වගාවක්. මේ පොල් ගසකුත් මෙතන තියෙනවා. මේකේ එහා පැත්තට වෙන්න තියෙන්නේ මෑ වගාවක්. ඔයාලට පේනවා ඇති මේ ලී ඉඳලා මෑ වගාවක් තමයි මේ තියෙන්නේ. ඒ මෑ වගාවේ කාලය නම් දැන් ඉවර වෙගෙන ඉන්නේ. ඒ වුණාට මෑ හොඳට හැදිලා තියෙනවා. මේ හොඳට මේ පේන්නේ නැති වුණාට හොඳට මෑ තියෙනවා මේ වගාවේ. මේ ට්‍රැක්ටරයක් තියෙනවා. මේ ට්‍රේට දර පටවන ගමන් ඉන්නේ මේ ඉඩම. මේ ළමයි එකතු වෙලා දමනිය කඩනවා, දමනිය කනවා.
දාලා නම් තාම දර පටවනවා මේ ටැට්‍රේට. මේ පේන්නේ අපි මේවට තමයි කියන්නේ දාමනීය කියලා. මේ වයි මල් තියෙන්නේ. ඒ චූටි ගෙඩි තියෙන්නේ. ඒවා හරිම රසයි. අපේ බබාලා ඒවා කනවා. මේ කොළ පාට ගෙඩි ලොකු වෙනවා. එතකොට රතු පාට ගෙඩි වෙනවා මේවා. හරිම විනෝදයි. අවුරස්නෙත් හරිම වැඩි. ඒ වුණාට කැලෑ ගෙඩි කනවා දමනිය තියෙනවා. මේ ගහේ ගෙඩි පිළිලා ඒවා කන ගමන් ඉන්නේ. එතකොට අවුරස්නේ දැනෙන්නෙත් නෑ වගේ. මේ තමයි ඉඩම තමයි මේ පෙන්නන්නේ. පොල් ගස් තියෙනවා. ඒ ඉන අතරේ ලස්සනට මල් පිපිච්ච මල් ගහකුත් දැක්කා. අපි අතරමඟදී තිබුණ වැල් පෙනෙන අපි ඒවත් කඩාගෙන ඇවිල්ලා මේ තමයි තියෙන වැල් පෙනල. ඒ වැල් පෙනල කඩන් ඇවිල්ලා කැඳ එකක් අපි හදා ගන්නවා. වැල් පෙනල කැඳ එකක්. මේ තමයි අපි හදාගත් වැල් පෙනල කැඳ එක. මේ කැඳ එක අපි හදාගත් ආකාරය ඔයාලට කියලා දෙන්නම්. පළමුවෙන් හාල් මිටක් අරගෙන හොඳට පිරිසිදු කරලා සෝදගෙන ඒක හොඳට දිරි වෙන්නම තැම්බෙන්න ලිපෙන් තියාගන්න ඕනේ. මේ කැඳ එකට මම එකතු කරේ කොළ වර්ග වලින් වැල් පෙනල විතරයි. අපි මේ කොළ ටික හොඳට රොඩු ඉවත් කරගෙන හොඳට සෝදලා පිරිසිදු කරගත්තා.
ඊට පස්සේ අපි මේ වැල් පෙනල ටික හීනියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කොළ ටිකයි පොල් බෑවක් වගේ රතු ලුණු ගෙඩි 3ක් සුදු ලුණු බික් එකක් මේ ඔක්කොම එකට එකතු කරගෙන අපි වන් ගෙඩියක තලා ගන්න ඕනේ. අපි දැන් මේ තලාගත් මිශ්‍රණය භාජනයකට දාගෙන වතුර එකතු කරලා හොඳට පොඩි කරලා මේක යුෂ අරගන්න ඕනේ. අපි යුෂ ටික අරගෙන හොඳට පෙරාගෙන අපි අර බෙරි වෙන්න ලිපෙන් තියාගනපු බත් එකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ලුණු එකතු කරගන්න ඕනේ. ඒ ආකාරයට තමයි අපි මේ වැල් පෙනල කැඳයක හදාගත්තේ. ඔන්න යාළුවනේ, අපි අද වැල් පෙනල කැඳයක රසට හදාගෙන ඉවරයි. ඔයාලත් මේ විදිහට පියවරෙන් පියවර මේ විදිහට බලලා අහගෙන මේ විදිහට කැඳ එකක් රසට හදාගන්න. මේ කැඳ එක ඉතා රසවත් වගේම ගුණදායක පානයක්. මේ වීඩියෝ එක ඔයාලටත් ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකින් ඔබේ අදහස කියන්න. තවත් මේ වගේම ගමේ කෑම වට්ටෝරු පිළිබඳව දැන ගැනීම සඳහා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් නැවත හමු වෙමු. හැමෝටම ස්තුතියි. බුදු සරණයි.